අයිබෝවන් මිතුරනේ අද අපි එකට බලන්න යන්නේ ඩුබායි මුහුද මැද අති විශිෂ්ට කෘතිම දූපතක් වන පාම් ජුමේරා ගැන. අහඹු පාම් ගසක් වගේ හැඩයෙන් මුහුද මැදින් නිපුදුණු මේ විශාල නිර්මාණය අපේ ග්‍රහලෝකයේ විශාලතම ඉංජිනේරු අත්අදහා බැලීමක් කියලා හඳුන්වන්න පුළුවන්. පාම් ජුමේරා ව්‍යාපෘතිය ආරම්භ කරේ 2001 ජූනි මාසයේදී. අපූර්ව වන්නේ මේ මුළුමනින්ම වැලි සහ ගල් පමණක් භාවිතා කර ගොඩනැගූ එකක්. කියුබ් මීටර් මිලියන 94කට වැඩි වැලි සහ කියුබ් මිලියන 7කට වඩා වැඩි ගල් ප්‍රමාණයක් අරාබි විශාල වෙරළබඩින් සොයාගෙන ඇරබ් සාගරයේ මැදට දමා කොන්ක්‍රීට් පදනමක් නැතුවම සමුද්‍ර ජල ප්‍රවාහයට අනුකූලව ඉදි කරලා තියෙනවා. ඒක ඉංජිනේරුවන්ට විශාල අභියෝගයක් වෙලත් තියෙනවා. මේ විශේෂත්වය නම් ඒ පාම් ගසේ හැඩයයි. මැදින් දිගු කඳක් තියෙනවා. එයින් පිටතට විහිදෙන කොළ 16ක් වගේ ප්‍රොන්ස් තියෙනවා. ඒවා හඳුන්වන ප්‍රොන්ස් නමින්. ඒ සෑම කොළයකම ලුහුස් විලා සහ නිවාස වට කරගෙන තිබෙනවා. ඔයාලට මේ දකින්න විදිහට උඩින් ක්‍රෙසන්ට් කියලා හඳුන්වන කිලෝමීටර් 11ක් පමණ දිග බ්‍රේක් කෝට් එකක් තියෙනවා. ඇත්තට මේක මුහුදු රැළි වලින් දූපත ආරක්ෂා කර ගැනීමට හදලා තියෙන නිර්මාණයක්. ඇත්තට මේ විශාල හෝටල්, රිසෝට් සහ බීච් ක්ලබ්ස් තිබෙනවා. පාම් ජුමේරා අද දින ලෝකයේ ප්‍රමුඛ ප්‍රාණවත් සංචාරක ස්ථානයක්. අපූර්ව ලක්ෂරි ව්‍යාපාර රසක් මෙහි තියෙනවා. ඇතැම් විශේෂ හෝටල් නම් ඇට්ලැන්ටිස් ද ප්ලාම්, වර්ල්ඩ් ඔෆ් ඇස්ටෝරියා, රැෆල්ස් වැනි ලොකු නාමයන් දූපතේ මැදින් දිවෙන පාම් මොනොරේල් මාර්ගය විශාල දර්ශනවලට අතිශය සුපිරි ගමනක්. මේ මුළු භූමි භාගයේ වර්ග කිලෝමීටර් 5.7ක් පමණ වෙනවා. මම කිව්වා අර පාම් කඳේ දිග කිලෝමීටර් 4.5ක් පමණ වෙනවා. ක්‍රෙසන්ට් එකේ දිග සම්පූර්ණයෙන්ම කිලෝමීටර් 11ක්. ලෝකේ ප්‍රසිද්ධම කෘතිම දූපතක් වුණත් ඇතැම් තවත් ව්‍යාපෘති පාම් ජුමේරාට වඩා විශාලයි. උදාහරණයක් විදියට නෙදර්ලන්තයේ ක්ලෙවපොල්ඩ සම්පූර්ණයෙන්ම ගොඩනැගූ වර්ග කිලෝමීටර් 970කට වඩා විශාල භූමි ප්‍රමාණයකට අයත් දූපත. කෙසේ වෙතත් පාම් ජුමේරා අපූර්ව හැඩය සහ නිර්මාණය නිසා විශාලකමකට වඩා ප්‍රසිද්ධියෙන් ජයගන්නා ලෝක අයිකනයක්. සමුදුරයෙන් මැදින් පාම් ගසක් වගේ ලෝකයේම දකින මෙය ඩුබායිගේ විශාල ඉංජිනේරු සේනයක් සාර්ථක කරගත් මනුෂ්‍යයාගේ නිර්මාණාත්මක බලය හෙළි කරන සජීව සලකුණක්. අපිත් එක්ක ගිය මේ මිනිත්තු කිහිපය තුළ පාම් ජුමේරා ගැන ඔබට නව දැනුමක් ගෙනා තිබේ කියලා අපේ බලාපොරොත්තුවයි. ඉතින් තවත් පාම් ජුමේරා ගැන ඔයා දන්න දේවල් පහලින් කමෙන්ට් කරලා වීඩියෝ එකට ලයික් කරලා channel එක subscribe කරලා යන්න අමතක කරන්න එපා.